හයි සුබ දවසක් ඔයගොල්ලෝ හැමදෙනාටම. ඉතින් ඔයගොල්ලන්ට මගේ පසුබිමින් පේනවා ඇති මම ඉන්නේ අද නම් ටින්කෝල නෙමෙයි. අද විශේෂ වූ තැනකට ඇවිල්ලා තියෙනවා වික්ටෝරියා ජලාශය බලන්න. ඉතින් ඇත්තටම බලාපොරොත්තුෙන් ආවා අපිට බලා ගන්න පුළුවන් මේ ඩෑම් එක ඇරලා තියෙයි කියන බලාපොරොත්තුෙන් ආවේ. නමුත් ඔයගොල්ලන්ට මගේ පසුබිමින් පේනවා ඇති ඩෑම් එක අද විවෘත කරලා නැහැ. කොහොම වුණත් ඉතින් ලස්සනයි. කියන්නේ ඩෑම් එක විවෘත කරන්නේ නැතත් මෙතන හරි ලස්සන තැනක්. ඉතින් අද මං ආවේ මගේ පවුලේ අයත් එක්ක වික්ටෝරියා ඇල්ල බලන්න. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ තව එක්කෙනෙක් ඉන්නවා මේ. පේනවද? ඉතින් තවත් අය ඉන්නවා. ඔයගොල්ලන්ට තව විශේෂ වූ දෙයක් කියන්න තියෙනවා. දැන් මේ ඩෑම් එක බලන්න එනවා නම් ඔයගොල්ලෝ කල්තියා දැනුවත් කිරීමක් වෙලා එනවා නම් හොඳයි. මට පුළුවන් වුණොත් ගොඩක් වෙලාවට වීඩියෝ එක පහලින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මෙතන contact number එකක්. එහෙම වුණොත් ඕගොල්ලන්ට පුළුවන් කෝල් එකක් දීලා ඩෑම් එක විවෘත කරලාද නැද්ද තියෙන්නේ කියලා බලලත් එන්න. ඉතින් මම උපරිම උත්සාහ කරන්නම් ඒ දේ කරන්නත්. ඉතින් අපි යමු ඉස්සරහට. කොහොමද මේ ඩෑම් එක ඔයගොල්ලන්ට නැරඹුම් මැදිරියට ආපුවම පේන්නේ කොහොමද කියලා බලන්න. ඔයගොල්ලන්ට පේන්නේ නැති මගේ පසුබිමින් සාමාන්‍යයෙන් මේ ඩෑම් එක විවෘත කරාම ගොඩක් දෙනෙකුට පුළුවන් අර පේන ඩෑම් එකට උඩින් තියෙන රෝඩ් එකේ ගිහිල්ලා බලන අවස්ථා තියෙනවා. නමුත් ඒකට මේ අවස්ථාවේ තෙන්ට යන්න දෙන්නේ නැහැ. ඒක නිසා අද අපි නැරඹුම් මැදිරියට ඇවිල්ලා තියෙනවා වික්ටෝරියා ජලාශය බලන්න. ඉතින් මේ විදිහට තමයි මගේ පසුබිමින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් වික්ටෝරියා ජලාශයේ නැරඹුම් මැදිරියට ආපුවම මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙනවා ආපන ශාලාව. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ගින්මන් අරින්න ඔයගොල්ලන්ට මොන හරි කෑම කාලා බීම එකක් බීලා වගේ ඒ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකත් මතක් කරනවා. ඒ වගේම ඇතුලේ ආකෘති තියෙනවා. ඔයගොල්ලන්ට ඒවත් බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එක තුලදී ඔයගොල්ලන්ට ආකෘති පෙන්වන්න උත්සාහ කරන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද නැරඹුම් මැදිරියේ මේ විදිහට අද සෙනඟ ගොඩක් නැහැ මෙතන. ඉතින් ඇත්තටම මම බලාපොරොත්තුෙන් ආවට ඩෑම් එක ඇරලා තියෙයි කියලා. නමුත් ඩෑම් එක ඇරලා නැහැ. ඔයගොල්ලන්ට ඒ වුණාට පේනවා ඇති මේක මෙහෙම බලද්දි හරි ලස්සනයි. ඉතින් ආයි අපි මේ විදිහට ජලාශය දිහාට මෙහෙම අල්ලපුවාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක සෑහෙන දුරකට මේ විදිහට පැතිරලා තියෙන ජලාශයක්. දැන් අපි ගිහලා බලමු මේකේ ආකෘතිය. ඒ කියන්නේ මේකේ ඇතුලේ අපිට ගියොත් බලා ගන්න පුළුවන් ආකෘති හදලා තියෙනවා වික්ටෝරියා ජලාශයේ. අපිට බලා ගන්න පුළුවන් හරියටම මේකේ කොහොමද ප්ලෑන් එක තියෙන්නේ කියලා ඒ විස්තර. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වික්ටෝරියා ජලාශයෙන් ලබාගත් පාෂාණ වර්ග තමයි ඔයගොල්ලන්ට මෙතන ප්‍රදර්ශනය සඳහා තියලා තියෙන්නේ.
මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ මම හිතන්නේ මේක හදපු අලුත විවෘත කරන්න තියෙද්දි ගත්ත පින්තූර කීපයක්ම තියෙනවා. ඉතින් මේව හරිම වැදගත්. ඉතින් ඒ වගේම පුළුවන් නම් කියන්නේ ඉගෙන ගන්න ළමුන්ට එහෙම සෑහෙන්න වැදගත් වේවි මේ වික්ටෝරියා ජලාශයේ බලන්න ආවොත්. පාසල් ළමුන් සඳහා ඒ වගේම විශේෂයෙන්ම මේ කාරණා දැන කියා ගන්න අවශ්‍යතාවය තියෙන අයට පුළුවන් මෙතන මේ හා සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට මෙතනදී උපදෙස් ලබාගෙන ඒ වගේ මේක ගැන දැනුම් සම්භාරයක් ගන්නත් හැකියාව තියෙන තැනක් කියලා මට මේක සඳහන් කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි පිවිසුම් මාර්ගය. ඒ කියන්නේ මේ වික්ටෝරියා ජලාශයට ඔයගොල්ලෝ මාර්ගයේ පැමිණ පිවිසෙද්දී ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වික්ටෝරියා රැජිනගේ ආකෘතියක් දැක බලා ගන්න පුළුවන් සියසින්ම. ඉතින් මේකේ වටිනාකම ඔයගොල්ලෝ ඇත්තටම ඇවිල්ලාම බැලුවොත් හොඳයි කියන එක තමයි අපේ නම් අදහස. මොකද පාසල් ළමුන්ට වගේම මේ හා සම්බන්ධව දැනගන්න අවශ්‍ය පිරිස් අය ඉන්නවා නම් මේක බොහොම වටිනා අවස්ථාවක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්.